මම ලින්ද මාන්සර Java Institute මාතෘකාව චීට පැජ් එකේ අද අපි කතා කරන්න යන්නේ අපේ අලුත් ප්‍රොජෙක්ට් එකක ස්කිල් ෂොප් ප්‍රොජෙක්ට් එකේ sign in page එකේ forget password එක ගැන. මෙතන අපි forget password module එක මෙතෙන්ට අපි insert කරගන්න ඕන දීලා දින mail එක. මම මෙතන කලින් දීපු mail එකක් මම enter කරගෙන මම මෙතන කලින් දීපු නැති mail එකක් enter කරලා පෙන්නන්න. email not found කියලා අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් දීපු email එකක් විතරයි අපිට forget කරන්න මෙතන chance එක දීලා තියෙන්නේ. අපි ආයෙත් ආවොත් මම මෙතන දීපු mail එකක් enter කරලා පෙන්නන්න. වෙරිෆිකේෂන් කෝඩ් එක අපි දැන් send අපේ mail එකට. මේ තියෙන මට අප් කෝඩ් එක. කෝඩ් එක වෙරිෆයි වුණා. මට දැන් මගේ අලුත් පාස්වර්ඩ් එක මෙතන enter කරන්න පුළුවන්. පාස්වර්ඩ් එක reset now successful. දැන් page එක reload වෙලා මට ආව පාස්වර්ඩ් enter කරන්න පුළුවන් විදිහට මෙතනට ආවා. ඉතින් successful. අපි ඊළඟ ගිහින් බලමු කොහොමද අපි forget password එකේ කෝඩ් එක තියෙන්නේ කියලා. මේ තියෙන අපේ sign in page එකේ forget password එකට අදාළ forget password එක කෝඩ් එක. මේ තියෙන forget password එක අදාළ කොටස මම මෙතන බටන් එක ඇතුලේ තමයි forget password එක දාන්න තියෙන්නේ. බටන් ටැග් එක ඇතුලේ type එක බටන් විදිහට අරගෙන on click එක අරන් තියෙනවා open forget password module කියලා. ඒකම CSS set කරගෙන තියෙනවා class එකක් ඇතුලේ. මේ තියෙන බටන් එකට අදාළ CSS ටික inline CSS තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම පහළට අතට බලා ගන්න පුළුවන් forget password ක්ලික් කරලා පස්සේ open වෙන module එක. මේ තියෙන අදාළ password module එකට අදාළ කොටස මේක අපි step 3කට අරගෙන තියෙනවා. first step එක, second step එක, third step එක විදිහට. මේ first step එක forget password module එකේ first step එක තමයි අපි duty එක ගත්තා ගන්න දෙනවා ID එකක් දීලා තියෙනවා forget password module කියලා. ඒ වගේම class එක ඇතුලේ inline CSS මෙතන add කරගෙන තියෙනවා. ඒ වගේම අපි තවත් div එකක් අරගෙන ඒකට තවත් CSS set කරගෙන තියෙනවා. ඉතින් පාඩක විතර බලා ගන්න පුළුවන් module එකේ header එකක් අපි මෙතන අරගෙන තියෙනවා. ඒක duty එක ඇතුලේ අරගෙන තියෙන්නේ class එකක් දීලා CSS set කරගෙන තියෙනවා මේ විදිහට. ඒ වගේම අපි එකට h3 කියලා h3 එකක් කරන් දෙනවා. ඒ කියන්නේ header එකක් අරගෙන තියෙනවා. ඒ class එකට මෙතන දීලා තියෙනවා text එක excel දීලා font එක bold දීලා forget password කියලා මෙතන header එක rename කරගෙන තියෙනවා. ඒ වගේම තව බටන් එකක් add කරගෙන තියෙනවා. බටන් එකේ type එක button on click එක කරන් තියෙනවා close forget password module කියලා. අපි ඒකට CSS set කරගෙන තියෙනවා. එතන අපි දාලා තියෙන කදිට ලකුණක්. ඒ කියන්නේ මේක ඒ දාලා තියෙන අපි box ඒ password module එක close කරන්න පුළුවන් විදිහට. අපි step 1 එකට આવත් email entry එක තමයි step 1 එකේ තියෙන්නේ. එතන අපි div tag එක ඇතුළේ තමයි අපි එකත් div tag එක ඇතුළේ තමයි අපි box එක හදාගෙන තියෙන්නේ. එතන paragraph tag එකක් open කරලා class එකක් දීලා තියෙනවා text gray 600 MB margin bottom එක හතරක් විදිහට. අපි එතන ඒකට දීලා තියෙනවා enter your email to receive the verification code කියලා. ඒ වගේම මෙතනින් පාටික උඩට බලා ගන්න පුළුවන් තව ලේබල් එකක් අරන් තියෙනවා. ඒකට අපි ලේබල් එක forgot email කියලා අපි නම් කරගෙන තියෙනවා. ඒක inline CSS set කරන් තියෙනවා class එකක් දීලා. ඒ වගේම ඒක name කරන් තියෙන්නේ email address කියලා. පල්ලෙට බලන්න පුළුවන් අපි input field එකක් කරන් තියෙනවා. input field එක type එක email විදිහට තමයි තියෙන්නේ. ඒ input field එකේ ID කරන් තියෙනවා forget email කියලා. ඒක placeholder කරන් තියෙනවා gmail.com කියලා. එතන පහට විතර බලා ගන්න පුළුවන් input field එකට දාලා CSS part එක. එතනින් පහට තවත් div tag එකක් අපි open කරලා එතන ID එකක් දීලා තියෙනවා forgot message කියලා. ඒකට අපි CSS set කරගෙන තියෙනවා.
ඉතින් බලන්න තව CS තව ඩියු ටැග් එකක් තියෙනවා. ඒකේ ක්ලාස් එකක් දීලා ඒකට CS සෙට් කරලා දෙනවා flex gap 3 කියලා. ඒකෙත් බටන් එකක් දීලා තියෙනවා. බටන් එකේ ටයිප් එක බටන් දීලා on click එක forgot password විදිහට අපි අරගෙන තියෙනවා. ඉතින් පාට එකත් අපිට ඒකේ CS පාට එක බලා ගන්න පුළුවන්. ඊටත් පහලින් තව බටන් එකක් අපි ඕපන් කරන් තියෙනවා. බටන් එකේ ටයිප් එක බටන් විදිහට on click එකක් දීලා close forget password model එක විදිහට ඒක අපි නේම් කරන් තියෙන්නේ cancel කියලා. ඉතින් පාට එක බලා ගන්න පුළුවන් step 2 එක. ඒ කියන්නේ verification code එක enter කරන පාට එක. එතනත් අපි ඩියු ටැග් එකත් උතන දාන්න තියෙන්නේ. පළවෙනි first ඩියු ටැග් එක අපි ඕපන් කරලා ඒ ක්ලාස් එකක් දීලා ID එකක් දීලා තියෙනවා forget step 2 කියලා. ඒක අපි p tag එක දාගෙන අපි ඒකේ CSS set කරලා දීලා තියෙනවා enter 6 digit code send to your email කියලා. එතනින් පාඩකතර බලන්න පුළුවන් ඩියු ටැග් එක ඇතුලේ CSS දීලා අපිට බලන්න පුළුවන් තව ලේබල් එකක් අපි දීලා තියෙනවා මෙතන. මේ ලේබල් එකේ for verification code class එකක් දීලා class එකට CSS set කරන් තියෙනවා. ඒක verification code කියලා අපි මෙතන name කරන් තියෙන්නේ. එතනින් පාඩකෙන් තව input field එක. input field එකේ type එක text විදිහට ID එක verification code විදිහට බෙදාගෙන තියෙනවා. placeholder එක විදිහට මෙතන බිංදු 6ක් අපි මෙතන ලබා දීලා තියෙනවා. max length එක විදිහට අපි දීලා තියෙන්නේ 6ක්. ඒ කියන්නේ අපි කෝඩ් එකේ එන්නේ අංක 6ක කෝඩ් එකක් ඒ අංක 6 විතරයි අපි මෙතන ඉන්පුට් කරන්න පුළුවන් විදිහට අපි හදලා තියෙන්නේ. ඉතින් පාල CSS තියෙනවා. ඒ ඩියු ටැග් එකෙන් පස්සේ තව ඩියු ටැග් එක ඕපන් කරලා තියෙනවා. ඒකේ ID එක දීලා තියෙනවා verify message කියලා. ඊට පස්සේ තව ක්ලාස් එකක් ඕපන් ක්ලාස් එකක ඇතුලේ CSS අපි දැන් එන්ටර් කරලා තියෙනවා. ඉතින් පහළ තව ඩියු ටැග් එක ඕපන් කරලා CSS එන්ටර් කරලා තියෙනවා. ඒ ඩියු ටැග් එක ඇතුලේ තියෙන තව බටන් එකක් අපි ඕපන් කරලා ඒක ටයිප් එක බටන් on click එක කරන් තියෙන verify code කියලා. ඒකට තව ක්ලාස් එකක් කරලා ඒකට inline CSS අපි මෙතන එන්ටර් කරලා තියෙනවා. බටන් එකේ ටයිප් එක තව පහළින් බටන් එකක් ඕපන් කරලා බටන් එකේ ටයිප් එක බටන් විදිහට on click එක කරන් තියෙනවා back to email කියලා. අපි ඒ බටන් එක අපි name කරන් තියෙනවා back කියලා. පහළට ගෙදර බලන්න පුළුවන් අපේ step 3 එක තියෙනවා reset password එක. ඒක අපි ඕපන් කරලා තියෙනවා තව ඩියු ටැග් එක ඇතුලේ. ඒකේ ID එක forgot step 3. ඒකේ paragraph tag එකක් ඕපන් කරලා ඒකේ CSS send කරලා දීලා තියෙනවා අපි enter your password කියලා. කලින් ගේ වගේම තව ඩියු ටැග් එකක් ඕපන් කරලා තියෙනවා. ඉතින් ඒක ඇතුලේ label එකක් දීලා ඒකේ label for reset password කියලා දීලා තියෙනවා. ඒ ක්ලාස් එකක් දීලා set කරලා new password කියලා අපි name කරන් තියෙනවා. ඊට පස්සේ තවත් input type password කියලා අපි input tag එකක් ඕපන් කරලා තියෙනවා. ID එක දීලා තියෙන reset password කියලා. ඒ වගේම placeholder දීලා තියෙනවා අපි star marks ටිකක්. ඒකෙත් මේ පහලින් class කියලා tag එකක් ඕපන් කරලා ඒකේ inline CS අපි දැන් දීලා තියෙනවා. එතන පහළට බලා ගන්න පුළුවන් තව label එකක් ඕපන් කරලා label for reset password confirm කියලා. ඒකෙත් CSS set කරගෙන confirm password කියලා අපි දැන් label එකක් කරගෙන තියෙනවා. ඒකේ label එක confirm password එකට දාලා input field එකක් තියෙනවා. input field එක අපි open කරගෙන input type එක password විදිහට ID එක reset password confirm විදිහට placeholder එක star mark විදිහට අපි අරගෙන තියෙනවා. ඒ class එක අපි දීලා class එකක් open කරලා එතන inline CSS අපි add කරගෙන තියෙනවා. ඉතින් පාඩ එකත් බලා ගන්න පුළුවන් තව ඩියු ටැග් එකක් ඇතුලේ ID එක අරන් තියෙනවා reset message කියලා. ඒ ක්ලාස් එක දීලා අපි ඒකට CSS set කරන් තියෙනවා. තව ඩියු ටැග් එක පහලින් ඕපන් කරලා ඒ ඩියු ටැග් එකේ බටන් එකක් අරන් තියෙනවා. බටන් එකේ type එක ඉන්නේ බටන් කියලා. on click reset password කියලා මෙතන on click එකක් අරගෙන තියෙනවා. ඒකේ CS part එක දැන් මේ තියෙන්නේ බටන් එකට දාලා. ඉතින් පහළ තව බටන් එකක් තියෙනවා button type button කියලා. ඒකත් on click එක වෙන්නේ close forget password model කියලා. අපි එහෙනම් ගිහින් බලමු මේ අපි ගත්ත step 1 2 3 කියන parts වල දාලා forward password model වල data JS එක කොහොමද ගිහින් තියෙන්නේ කියලා. අපි ආවත් අපේ JS එකට තියෙන forget password model කියන function එක අපි මෙතන open කරලා එහා පැත්තෙන් යන data ටික මෙතනින් අල්ලගෙන තියෙනවා get element ID වලින්. මෙතන අපි පිළිවෙලට ගත්ත forgot password model step 1 එකට අදාළව forgot password step 1 step 2 step 3 කියන විතර ව්යාගෙන තියෙනවා. අපි එතන class list එක hide කරලා තියෙන class list අයින් කරලා මෙතන අපි forget password පළවෙනි step
පළවෙනි forget password module එක අපි මෙතන hide එක අයින් කරන් තියෙනවා. ඊට පස්සේ forget password එක step 1 එක අපිට මෙතන display වෙන්න forget password 1 එකේ hidden එක අපි දැන් remove කරන් තියෙනවා. ඒ තව තියෙන forget password 3 එක එනම 2 එක තියෙන මේ hidden එකේ ඉතින් පාට එකක් බලා ගන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් ඕපන් කරලා තියෙනවා close forget password module කියලා. ඒ කියන්නේ අපි මෙතන forget password module එක close කරන්න හදපු බටන් එකට දාලා JS එක තමයි මෙතන තියෙන්නේ. document.getID forget password module classes add hidden කියලා තියෙනවා. close button එක click කරලා පස්සේ නැති close button එකෙන් වෙන්නේ මේ box එක password module box එක hide වෙන එක. ඒ වගේම ඒක ගැන එන forgot email එක verify code එක reset password module කියන ටික මෙතනින් අපි අල්ලගෙන තියෙනවා. ඒ වගේම forgot message එක verify message එක reset message එකත් මෙතන අදාළ කොටස් ආපහු hide කරගෙන තියෙනවා. ඒ වගේම අපි පාඩක බලන්න පුළුවන් function back to email කියලා අපි මෙතන function එකක් open කරන් තියෙනවා. ඒකේ document.getElement by id වලින් forget step 2 එක hide කරන් තියෙනවා. ඒ forget password forget step 1 එකේ remove එක අපි remove එක ඉවත් අයින් කරගෙන තියෙනවා. ඉතින් පාඩක බලන්න පුළුවන් verify code එකේ value එක මෙතනින් අරගෙන තියෙනවා. ඒකෙන් verify message එකේ class stack add කරලා ඒකේ verify message එක hide කරගෙන තියෙනවා. මේ තියෙන අපේ forget password එකට දාලා CSS එක අපි හැබැයි IDs වලින් එන values මෙතන අල්ලගෙන තියෙනවා. forget email එක forget message එක ඒ forget password send to code btn එකගෙන ඒවා මෙතනින් අපි අල්ලගෙන තියෙනවා. variable තුනක් හදලා පළවෙනි variable එක email එකත් message ඒ වගේම send btn විදිහට මෙතන if tag එකක් අපි open කරලා if condition එකක් අපි මෙතන open කරලා ඒකේ email එක validate email විදියට validate email එකක්ද කියලා මෙතනින් අපි check කරගෙන තියෙනවා. ඒකේ s part එකට ආව මෙතන ajax part එකක් තියෙන්නේ. මෙතනින් අපිට email එක ආපු email එකේ තියෙන data මෙතනින් form එක ඇතුළට append කරගෙන තියෙනවා. ඒ වගේම message එකේ class name එක දීලා මෙතනින් CSS set කරන් තියෙනවා. ඒ වගේම message එක display වෙන විදිහට message එකට inline HTML sending කියලා මෙතනින් අපිට මේ message එකක් අපි display වෙන විදිහට හදලා තියෙනවා. ඉතින් පහටවත් බට බලා ගන්න පුළුවන් අපි මෙතන open post method එක අපි මෙතන උඩින් data send කරලා තියෙන්නේ. කලින් අපි පහළින් data send කරා මෙතන අපි උඩින් data send කරලා තියෙන්නේ එන traffic එක නවත්තන්න. user friendly විදිහට වැඩ කරන්න පුළුවන් විදිහට තමයි මෙතන අපි red කරගත්තේ. අපි just මෙතන R download එකක් අරගෙන ඒකේ btn disable false කරලා send btn style එක capacity 1 කියලා අරගෙන තියෙනවා. ඒක අපි දැන් response text එකට සමාන කරගෙන තියෙනවා. response text එක response එක අපි add කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන message එකේ class list එක remove කරගෙන තියෙනවා. එතනින් පහට එතකොට බලා ගන්න පුළුවන් if condition එක ඇතුලේ response එක equal ද බලනවා success එකට. success නම් set time out එකක් දීලා තියෙනවා. තප්පර එකමාරක ඒ type තප්පර එකමාර ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා forget step 1 එක hide වෙලා forget step 2 එක අපිට display වෙන්න ගන්නවා. ඒ වගේම verify message එක ආපහු අපිට hide වෙන්න ගන්නවා. ඉතින් පහට එතකොට බලා ගන්න පුළුවන් verify code එකට අදාළ verify code කියලා function එක පහලින් open කරන් තියෙනවා. ඒකත් අපි variable වගේ මෙතන අපි let කියලා අරගෙන තියෙන්නේ. මේක verify code එක forget email එක ඒ වගේම verify message එක ඒ වගේම forget step 2 button එකේ on click verification code කියන ඒ on click එකත් අපි මෙතන let හදාගෙන ඒවට add කරගෙන තියෙනවා. ඒ වගේම පහලින් message class list එක remove කරන් තියෙනවා. hidden එක remove කරගෙන තියෙනවා. ඉතින් පහළට උඩ බලන්න පුළුවන් if condition එක ඇතුලේ code.length එක අපි 6කට මෙතන සීමා කරලා තියෙනවා.
එතනින් ඒකට ඊට වැඩි නම් මෙතන message in HTML විදියට අපිට display වෙන දේ හදලා තියෙනවා enter exactly 6 digits කියලා. ඒකේ if එකේ start data එකත් අපිට ගන්න පුළුවන් message එක හදලා class list එක දීලා තියෙනවා. ඒක in HTML දීලා තියෙනවා verifying කියලා. ඒ බටන් එක disable true කියලා මෙතන අරගෙන තියෙනවා. ඉතින් පාඩුවට අපි ගන්න පුළුවන් අපව ajax part එකක් තියෙනවා normal ajax part එක. ඒකේ email එක දාලා value එකත් code එකත් action verify කියන ඒ ටිකත් form එකකට මෙතන append කරගෙන තියෙනවා. ඉතින් පාඩුවත් අපිට කලින් කිය වගේම අපි මෙතන post method එක කරා reset password model කියන එකට reset password process model කියන PHP එකට මෙතන data send කරන්න තියෙනවා. අපි කලින් වගේ මෙතන උඩින් ගත්තේ load වෙනකොට තියෙන traffic එක නවත්තන්න. ඒ වගේම මෙතන පහලින් අපිට බලා ගන්න පුළුවන් තවත් if condition එක ඇතුලේ if response text එක success බලනවා. success නම් තාත් set time out එකක් අරගෙන තප්පර එකමාරකින් මෙතන 1500 කියලා තියෙන තප්පර එකමාරකින් document.get reminder forget step 2 එක hide වෙලා forget step 3 එක අපිට display වෙන්න ගන්නවා. ඒ වගේම අපිට ආපු recent message එකත් මෙතන hide වෙනවා. ඉතින් පහළට බලා ගන්න පුළුවන් තවත් අන්තිමට අපි මෙතන message in HTML එකක් අරගෙන network error please try again කියලා දීලා තියෙනවා අරගේ else part එකට. මෙතනින් ඒ if condition එකට යන්නේ නැත්තම් මේ if condition එක නැතුව run වෙනවා නම් මෙතනට තමයි එන්නේ. මේ part එකට තමයි එන්නේ. එතන අපිට උඩින් බලා ගන්න පුළුවන් message class name කියලා මෙතන අපි මේ CS set කරන්න තියෙනවා. ඒ part එකට බලා ගන්න පුළුවන් reset password එක දාලා function එකක් මෙතන open කරන්න තියෙනවා. ඒක reset password confirm forget email reset message එකෙන් forget step 3 button එක on click දාලා අපි මෙතන data index.php අරගෙන js එකේ store කරගන්නවා. store කරගෙන ඒවා අපි මෙතන let කියලා variable වගේ හදාගෙන ඒවට මෙතන add කරන්න තියෙන වෙනම අපි බලන්න පළවෙනි එකේම password pwd මේක confirm මේ ඒ වගේම confirm එක reset password එක ඒ වගේම reset password confirm එක මෙතන දෙකම සමානද බලනවා. සමාන නැත්නම් all field required කියලා මෙතනට display වෙනවා. ඊට පස්සේ display වෙන දේ මෙතන හදලා තියෙනවා. ඒ වගේම ඒකේ else if එකට එනවා. else if එකේ තියෙන password එක characters 8 අඩු වෙන 8 වැඩි වෙන්න ඕන password එක length එක. password length එක ඊට අඩු නම් password must be 8 plus characters කියලා අපිට මෙතන display වෙනවා. ඒ වගේම අතනින් පහළව තව else if එකක් තියෙනවා. password එක confirm password එක equal ද බලනවා. ඒක equal නැත්නම් අපිට message එක display වෙනවා password.batch කියලා. එතනින් පාට තමයි බලා ගන්න පුළුවන් ඒකේ else part එක. else part එකේ තියෙන උඩින් message class list එක මෙතන class inline css තියෙන්නේ. එතනින් පහළට බලා ගන්න පුළුවන් resisting කියලා අපිට මෙතන display වෙනවා. එතනින් පහට අතට බලා ගන්න පුළුවන් ආපහු ajax part එකක් තියෙනවා. email password confirm password password action reset එක form එක අපි append කරගෙන එතනින් පහළ තියෙන open post method එක කරා reset password process.php එකට මෙතනින් send කරනවා. ඒක එතනින් පහළට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මෙතන message box එක message එකක් තියෙනවා class name එක මෙතන cs set කරගෙන එතනින් පහළ අපේ response එකත් එක්ක අපිට success කියලා display වෙනවා. ඒ වගේම password reset successfully කියලා අපිට display වෙනවා. ඉතින් පහළට බලා ගන්න පුළුවන් if condition එක ඇතුළේ response එක success නම් set time out එක දීලා තියෙන තප්පර දෙකක class close forget password model එක password අපිට display වෙන password forget password model එක close වෙලා document.get remind reset password එකේ value මේක වගේම reset confirm password model එකේ value ගන්න කියලා. ඉතින් පහළට බලා ගන්න පුළුවන් අර network එකක් තිබුණා. ඉතින් අපි මෙතන මේ condition එක මෙතන අපි condition එකක් ගන්න තියෙනවා disable false කියලා. මේ වගේම reset btn style
btn.style.cap opacity කියලා අරගෙන තියෙනවා. එතන message අරගෙන තියෙනවා message.classlist remove in කියලා. එතන පහළකට බලාගෙන පුළුවන් message class name එක විදිහට css class name එක කියලා මෙතන css ඔකයක් ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් පහළකට බලාගෙන බලන්න message inline html කියන network error please try again කියලා මෙතන අරගෙන තියෙනවා. අපි ගිහින් බලමු එන අපේ පළවෙනි ගන්න forget password module එකට. මෙතන අපි forget password module එකට දාලා css ටික අපි මෙතන උඩින්ම database අපේ connect කරගෙන තියෙනවා required වලින්. ඊට පස්සේ අපේ මේකට අදාළ files file එකක් add කරගෙන තියෙනවා require email.php කියලා. මේ තියෙන්නේ අපේ ඒකට අදාළ files ටික. මේ files ටිකෙන් මේ files ඕන වෙනවා forget password එකට. ඒ වගේම අපි මෙතන අපේ forget password process php වලට අවදි බලා ගන්න පුළුවන්. මෙතන එයා පැත්තෙන් එන email එක මෙතන post method එක කරා එන email එක මෙතනින් අල්ලගෙන ඒක $sign email වලට $sign email වලට add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි if condition එක කරා $sign email field එක empty ද කියලා බලනවා. ඒක empty නම් ඒක empty හා filter කරලා බලන එක validate email එකක්ද කියලා. ඒක validate email එකක්ද කියලා බලලා if condition එක true වුණොත් ඒක echo කරනවා invalid email කියලා. ඒ කියන්නේ ඒ field එක empty වුණොත් හරි නැත්නම් ඒ field එක validate email එකක් නොවුනොත් හරි අපිට display වෙනවා invalid email කියලා. else part එකට આવත් අපිට බලා ගන්න පුළුවන් ඒ if එකේ database එකේ search එකක් කරනවා id එක if name එක name එක ඒ කියන්නේ user name එකේ තියෙන email එකත් එක්ක මේක ටික තියෙනවද කියලා මෙතන මේ search එකක් කරනවා. ඒකේ value එක $sign result වලට මෙතන සමාන කරනවා. ඊට පහලින් බලන්න තව if condition අපි මෙතනින් ගන්න result එක num rows කීයක තියෙනවද කියලා. num rows ගාන නැත්නම් ඒ කියන්නේ අපේ email එක තියෙනවා නම් 0 නෙවෙයි නේද? කියන්නේ අපේ email එක database එකේ තියෙන email ගන්න ඒක fetches එකක් අරගෙන ඒක result එක fetches එකක් අරගෙන ඒක $sign user equal කරනවා. එතනින් බාහිර බලා ගන්න පුළුවන් delete all records කියලා database iod delete from password reset token where user id ඒ කියන්නේ අපේ තියෙන password එක delete කරලා අපිට password add කරන එක තමයි මේ part එකෙන් වෙන්නේ. ඉතින් පාඩියක බලන්න තවත් database එක data insert කරන්නක් තියෙනවා insert into password reset token use id token hash expiry කියලා. මේ එතනින් අපි password එක reset කරන වෙලාවට reset කරන්න මොන user ද ඒ වගේම token hash එක ඒ වගේම expiry එකක් වගේම අපිට ඒ වගේ details වල database එකට බලා ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ remember tokens එකට දාලා table එක. ඒ වගේ මේ තියෙන password reset token එකට දාලා reset details ටික. ඉතින් පාඩාවතට බලා ගන්න පුළුවන් email helper send rest code $sign email user fname $sign code කියලා තියෙනවා. ඒක මේ condition එක true නැතිනම් මෙතන echo success කියලා අපිට success එකක් JS එකට ආපහු යන විදිහට යනවා. ඉතින් else part එකට ආව බලන්න පුළුවන් echo email not found කියලා. ඒ කියන්නේ මේ condition එක මෙතන condition එක true නොවි වුණොත් true නොවුනොත් ඒ මෙතන database එකේ search එක false වුණොත් else එකක් විදිහට බලා ගන්න එනවා email not found කියලා. අපි ගියොත් අපි reset password process එකට. මේ දින අපි reset password process එක මෙතන අපි උඩින්ම database connect කරන් තියෙනවා. ඒ වගේම email එක ඒ වගේම action එක මෙතන post method එකේ action එක ඒකම අපි variables දෙකක් අතර දෙකට add කරගෙන තියෙනවා. පළවෙනි condition එක විදිහට ගත්තොත් if condition එකක් අරගෙන ඒක verify එක equal ද බලනවා $sign action වලට.
equal නම් dollar sign code එක code එක post method එක code එක dollar sign code එක අපි මෙතන add කරගන්නවා. ඒ වගේම ඊට පස්සේ තවත් if condition එකක් අරගෙන code dollar sign code එක empty ද බලනවා. empty නම් please enter the verification code කියලා අපිට message එකක් display කරනවා. ඊට පස්සේ ඒකේ else part එකට අපිට බලා ගන්න පුළුවන්. database search එකක් මෙතන යනවා. select id from your user table එකේ id එක search කරලා බලන්න. email එකට දාලා ඒකේ value එක dollar sign email වලට අරගන්න. dollar sign email වලින් බලන්න. බලලා ඒක dollar sign result කියන එකට මේ ඒකේ value එක store කරන්න. ඒ වගේම ඊට පහළින් ගියොත් තවත් if condition එකක් ඇතුළේ ප්‍රවාහ කරන dollar sign result එක ඒ වගේම dollar sign result එක num rows එක සමානව බලනවා. ඒක මේ result එක database එකේ තියෙනවද බලනවා. එහෙම නැත්නම් user තියෙනවා නම් user not found කියලා එනවා. ඒ වගේම මේකේ else part එහෙම නැත්නම් user else part එක එනවා. else part එකේ තියෙනවා dollar sign result එක fetch as of එකක් දාලා ඒකේ value එක dollar sign user වල store කරනවා. ඉතින් පාටත් වල බලා ගන්න පුළුවන් තව database search එකක් මෙතන තියෙනවා. මේ database search එකෙන් බලන්නේ select token hash expiry from password reset token where user id කියලා user id ordered by created at dex limit 1 type එක 1 කියලාගෙන param අරන් තියෙන dollar sign user id කියලා. එතනින් එන value ටික ඔක්කොම dollar sign code result වල store කරනවා. ඒක දැන් පාට තව බලන්න පුළුවන් තවත් if condition එකක් ඇතුලේ dollar sign code result එක අපේ database එකේ තියෙනවද බලනවා. තියෙනවා නම් no code requested කියලා එනවා. ඒකේ ස්පොට් එකට ආව බලා ගන්න පුළුවන්. තව fetches එකක් අරගෙන ඒ code result එක ආපහු code result එකටම store කරනවා. ඒ expiry එකක් අරගෙන ඒකේ code dollar sign code record එක expiry එක store කරනවා. ඉතින් පාරත් අපිට තවත් if condition එකක් බලා ගන්න පුළුවන්. ඒ if condition එක true වුණොත් echo වෙනවා code expire please request new time කියලා. ඒ කියන්නේ අපේ code එක expire time එකක් තියෙනවා. ඒ time එක ඇතුළත expire වෙන කලින් අපි code එක insert කරේ නැත්නම් code එක expire වෙනවා. please request a new one කියලා අපිට display වෙනවා. ඉතින් පාටවත් ඒකේ if else if එකට ආව බලා ගන්න පුළුවන් password verify dollar sign code record එක token hash එකක් මෙතන අරගෙන condition එකක් තියෙනවා. ඒක true වුණොත් ඒක ඇතුළට ඒක success කියනවා. ඉතින් පාරවත් zip එකක් තියෙනවා. ඒ අපිට බලා ගන්න පුළුවන් මේ condition එක false වුණාද ඒ condition එකෙන් නැතු if එකේ condition එක run නැතුව else එකට ආවොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා invalid code please try again කියලා. ඉතින් පහළට ගියොත් බලා ගන්න පුළුවන් main if එකට අදාළ මෙතන තව else if එකක් තියෙනවා. action එක reset එකට equal බලන action එක. ඒ වගේම ඊට පහළට අතට බලා ගන්න පුළුවන් password එක වගේම confirm password එක post method එකෙන් එන ඒ දෙකේ value එක store කරගන්නවා dollar sign password ඒ වගේම dollar sign c password විදියට. එතනින් පහළට අතට බලා ගන්න පුළුවන් dollar sign password field එක empty ද බලනවා. empty නම් please enter new password කියලා තියෙනවා. ඒකේ zip එකක් ඇතුලේ තියෙනවා. confirm password එක equal ද බලනවා. ඒක equal නැත්නම් password not match කියලා අපිට display වෙනවා. ඊට පස්සේ බලන්න පුළුවන් තවත් ඒ zip එකක් ඇතුලේ password එක characters 8ට වැඩිද බලනවා. වැඩි නැත්නම් password must be least 8 characters කියලා මෙතන අපිට display වෙනවා. ඒකේ start එකට බලන්න පුළුවන් database search එකක් තියෙනවා. database search select id from user where email කියලා මෙතන අපිට data බලා ගන්න පුළුවන් වෙනවා. එතන result එක dollar sign result වලට store වෙනවා. එතන පහළ ගිය if condition එකේදී dollar sign result එක ඒ වගේම dollar sign result and dollar sign result එක numbers වල තියෙනවද බලනවා. ඉතින් පහළට ගියොත් බලන්න පුළුවන් තවත් dollar sign result එක fetch එකක් අරන් ඒකේ value එක dollar sign user store කරලා දිනවා. ඒක පහළින් අපිට බලා ගන්න පුළුවන් database එකට data insert එකක් අපිට බලා ගන්න පුළුවන්.